මේ සමයේ බොහෝ දෙනෙක් නත්තල ගැන කතා කරනවා, ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන කතා කරනවා. අද දෙවියන් වහන්සේ දන්න නොදන්න සියලු දෙනා මේ කාලේ මේ නත්තල ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරනවා, සමරනවා. ඉතින් අපි කිතුණුවන් හැටියට, අපි දේව දරුවන් හැටියට, සභාවන් හැටියට අපිට වගකීමක් තියෙනවා. මේක අවස්ථාවක් කරගන්න දෙවියන් වහන්සේගේ සුභාරංශය, නත්තලේ අරුත, ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණියේ මක් නිසාද කියන ඒ අරුත අපේ අන්‍ය ආගමික නැත්නම් දෙවියන් වහන්සේ නොදන්න අපේ සහෝදර සහෝදරයන් සමග බෙදාගන්න මේක අපිට මහඟු අවස්ථාවක් අපිට කරගන්න පුළුවන්. සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, මම ශ්‍රී ලංකාවේ ශකයිනා ග්ලෝරි පව මිනිස්ත්‍රි දේව සේවයේ පාස්ටර් රාජින්ද විජයමාන්න. අපි මේ දින කීපයකට කලින් නත්තල සැමරුවා. දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් වහන්සේගේ උපත අපි සැමරුවා. ඉතින් මේ ජේසුස් වහන්සේගේ උපත ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක් සහ ඔබ සියලු දෙනාගේම ජීවිතවලට මඟ පෙන්වීමක් වේවි යයි මා ආශිර්වාද කරනවා. අපි දන්නවා බොහෝ දෙනෙක් කියනවා අපි කිතුණුවන් හැටියට මේ කාලය අපි ක්‍රිස්තුස් වහන්සේගේ උපත නත්තල අපි සමරිය යුතුද නැද්ද? එහෙම නැත්නම් මේක බයිබලානුකූලද නැද්ද? ඒ වගේ නොයෙකුත් දේවල් ප්‍රශ්න බොහෝ දෙනා මතු කරනවා. නමුත් මම මේ වෙලාවේ ඒ ප්‍රශ්න ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මම මේ කතා කරන්න යන්නේ ඇයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරිය යුත්තේ කියන එකයි. මම විශ්වාස කරනවා අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට වැඩීම උපත අපගේ ජීවිතවල සෑමදාම අපි සමරන්න අවශ්‍යයි. ඒ මක් නිසාද? උන්වහන්සේගේ පැමිණීම තුළ බොහෝ හාස්කම්, අපේ ජීවිතවලට බොහෝ ආශිර්වාද අපිට ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේගේ පැමිණීම තුළ උන්වහන්සේ ආවේ ක්‍රියාන්විතයක් සම්පූර්ණ කිරීමටයි. ප්‍රථමයෙන්ම උන්වහන්සේ ඒ ස්වර්ගය අත්හැරලා උන්වහන්සේ බැගහැපත් වුණා මේ ලෝකෙට ඇවිල්ලා කන්‍යාවකියගෙන් ඉපදිලා මේ ලෝකේ මිනිස්සෙක් හැටියට අප අතර ජීවත් වෙන්න. උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙනකොට සම්පූර්ණයෙන්ම දෙවියන්, ඒ වගේම සම්පූර්ණයෙන්ම මිනිස්සෙක්. ඒ නිසා උන්වහන්සේ ඒ ක්‍රියාන්විතයක් කරන්න උන්වහන්සේ මේ ලෝකයට ආවේ. ඔබවත් මාවත් ඒ සදාතනික මරණයෙන් ගලවාගෙන අපිට නිදහස දීලා, ගැලවීම දීලා, විමුක්තිය දීලා, ඒ වගේම අපිව උන්වහන්සේගේ දරුවන් හැටියට සදාතනික ජීවිතය අපිට උරුම කරලා දෙන්න උන්වහන්සේ කරා වූ ඒ කුරුසියේ ක්‍රියාවලිය තුළින්. ඒ නිසා මම හිතනවා අපි කිතුණුවන් හැටියට අපි සෑමදාම අපේ ජීවිතයේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමරන්න අවශ්‍යයි. මක් නිසාද? උන්වහන්සේ මෙලොවට පැමිණියේ නැත්තම් ඔබත් මමත් අද උන්වහන්සේගේ අනුගාමිකයන් හැටියට ගැලවීමක්, විමුක්තියක් ලැබූ සදාතනික ජීවිතයට උරුමයක් කියන පුද්ගලයෝ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලමු අපි ඇයි මේ නත්තල අපි එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අපි සමරන්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලොවට පැමිණි මිනිසෙක් හැටියට ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම වුණේ
ඔබවත් මාවත් ගලවා ගන්න, බේරා ගන්න, අපිට සදාත්මික ජීවිතයක් උරුමයක් ලබා දෙන්න. ඒ නිසා අපි උන්වහන්සේගේ උපත අපි සමරන්න අවශ්‍යයි. ඒත් එක්කම දෙවියන් වහන්සේගේ සැලැස්ම වුණේ මනුෂ්‍යාව බේරාගෙන, ලෝකය ගලවාගෙන, අපිව දෙවියන් වහන්සේට සම්බන්ධ කරලා, අපි පාපය නිසා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටියා. නමුත් අපිව දෙවියන් වහන්සේට සම්බන්ධ කරලා ඊට පස්සේ අපිව උන්වහන්සේගේ දරුවන් හැටියට ප්‍රකාශ කරලා උන්වහන්සේගේ සදාතනික ජීවිතයේ උරුමකාරයන් බවට පත්කරන්න මේ ජේසුස් වහන්සේගේ උපත බලපෑවා. එනිසා අපි උන්වහන්සේගේ උපත අපි සමරන්න අවශ්‍යයි. ඒ වගේම ඒ දුන්න උරුමය නිසා උන්වහන්සේ දෙවනි වතාවට පැමිණෙනකොට අපිව කැඳවාගෙන යන්න, අපිට උන්වහන්සේ සමග යන්න ඒ වාග්ය උන්වහන්සේගේ උපත සහ කුරුසේ ක්‍රියාවලිය නිසා ලැබුණා. ඒ නිසා අපි ඒ උන්වහන්සේගේ උපත අපි සමරන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ මේ ලොවට පැමිණි ඉපදුනේ ක්‍රියාන්විතයක් සඳහා. ඒ කියන්නේ කුරුසයක් රැගෙන ගොස් අපේ පාපයට කුලියක් එනත්තම් පාපේ බර උන්වහන්සේ මත රැගෙන ඒ පාපයෙන් අපිව නිදහස් කරලා අපිව සම්පූර්ණ කරන්න. අපේ පව් වලට සමාව දෙන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. උන්වහන්සේ මේ ලෝකයට පැමිණුණ නිසා පමණයි ඔබටත් මටත් ඒ මානව සංහිතයේ පාපයටත් සමාව ලැබුණේ. ඒ නිසා අපි උන්වහන්සේගේ උපත අනිවාර්යයෙන්ම අපි සමරන්න අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ දරුකම දේව දරුවන් හැටියට ප්‍රකාශ වෙන්න ඒ උන්වහන්සේගේ උපත තුලින් සහ උන්වහන්සේ කුරුසේ කරපු දේ තුලින් උන්වහන්සේ අපිට මඟ පෑදුවා. ඒ නිසා අපි උන්වහන්සේගේ උපත සමරන්න අවශ්‍යයි. ඒ වගේම මම කලින් කිව්වා වගේ උන්වහන්සේ සමග සදාතනික ජීවිතයට උන්වහන්සේ අපිට උන්වහන්සේගේ උපත තුලින් උන්වහන්සේ අපිට මාර්ගය සලසලා දුන්නා. ඒ නිසා අපි උන්වහන්සේගේ උපත අපි අනිවාර්යයෙන්ම සමරන්න අවශ්‍යයි. එහෙමනම් අපි කිතුණුවන් හැටියට උන්වහන්සේව දන්න උන්වහන්සේගේ දේව දරුවන් හැටියට අපි මොනවද කළ යුත්තේ? මේ සමයේ බොහෝ දෙනෙක් නත්තල ගැන කතා කරනවා, ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන කතා කරනවා. අද දෙවියන් වහන්සේ දන්න නොදන්න සියලු දෙනා මේ කාලේ මේ නත්තල ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරනවා, සමරනවා. ඉතින් අපි කිතුණුවන් හැටියට, අපි දේව දරුවන් හැටියට, සභාවන් හැටියට අපිට වගකීමක් තියෙනවා. මේක අවස්ථාවක් කරගන්න දෙවියන් වහන්සේගේ සුභාරංශය, නත්තලේ අරුත, ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණියේ මක් නිසාද කියන ඒ අරුත අපේ අන්‍ය ආගමික නැත්නම් දෙවියන් වහන්සේ නොදන්න අපේ සහෝදර සහෝදරියන් සමග බෙදාගන්න මේක අපිට මහඟු අවස්ථාවක් අපිට කරගන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදී ඔවුන් අපි කියන දේ, සභාව කියන දේ මදකට හෝ නැවතිලා අහන්න ඔවුන් පෙළඹෙනවා. ඇයි මේ නත්තල් සමයේ අපිට නත්තලේ පණිවිඩයක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන උන්වහන්සේගේ නියම නත්තල කියන්නේ මොකක්ද කියන එක අපිට කියන්න අපිට අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා අපිට ඒ උන්වහන්සේගේ ඒ සුභාරංශය සහ ගැලවීමේ ආරංශිය, අපිට තියෙන ගැලවීම ගැන කතා කරන්න, අපිට තියෙන විමුක්තිය, නිදහස ගැන, සදාතනික ජීවිතය ගැන කතා කරන්න අපිට අවස්ථාවක් පෑදෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාවක් වෙනවා. අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි උන්වහන්සේගේ හිතන්න බැරි අසීමිත ප්‍රේමය සහ සදාතනික මහිමය අපිට මනුෂ්‍යයන් සමග බෙදා හදා ගන්න මේ කාලය
අපිට අවස්ථාවක් වෙනවා අපිට උපයෝගී කරගන්න පුළුවන් වෙනවා ඒ තුලින් අපිට මනුෂ්‍යයන්ගේ හදවතට දේව පණිවිඩය අපිට නිදහස් කරන්න පුළුවන් වෙනවා ඒ වගේම මේ කාලේ අපිට අවස්ථාවක් වෙනවා උන්වහන්සේ ලොවට බෙදන්න ගෙන ආපු ඒ ප්‍රේමය සාමය සතුට ප්‍රීතිය ඒ ගැලවීම ඒ සියලු දෙනා සමග බෙදා ගන්න මේක තමයි අපි කරන්න ඕනේ. ඉතින් මේක නත්තල් දවසේ හෝ නත්තල් සමයේ පමණක් අපිට කරන්න තියෙන දේවල් නෙමෙයි. මේක අපේ ජීවිතයේ හැමදාම අපි කරන්න ඕනේ දෙයක්. දෙවියන් වහන්සේගේ එක පුත්‍ර ජේසුස් වහන්සේ සමරන එක අපි අපේ ජීවිතේ හැමදාම කරන්න අවශ්‍යයි. අපි සෑම දවසෙම ජේසුස් වහන්සේව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ සුබ ආරංචිය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. උන්වහන්සේ කිව්ව පරිදි උන්වහන්සේගේ ලුණු සහ ආලෝකය වෙන්න අවශ්‍යයි. උන්වහන්සේට පහන් තැබක්. උන්වහන්සේගේ අත් කකුල් උන්වහන්සේගේ ඒ ප්‍රකාශනය වෙන්න අපි අවශ්‍යයි. එහෙම වුණොත් සෑමදාම නත්තලක් වෙනවා. මොකද එහෙම කරනකොට උන්වහන්සේ නොදන්න අය සත්‍ය දැනගන්න යනවා. බයිබල කියනවා ඔබ සත්‍ය දන්නේ නම් ඔබ නිදහස් වෙන්න යනවා කියලා. ඉතින් අපිට අවශ්‍යයි අපේ සහෝදර සහෝදරයන්වත් ඒ නිදහසට ගේන්න ඒ විමුක්තියට ගේන්න ඔවුන්ට සදාතනික ජීවිතයට අවස්ථාවක් ලබා දෙන්න. ඒ නිසා අපි දිරිමත් වෙමු. අපි සෑමදාම ක්‍රිස්තුස් වහන්සේගේ උපත සහ උන්වහන්සේගේ සුභ ආරංචිය සහ ගැලවීම සහ සදාතනික ජීවිතයේ තියෙන වාග්ය අපේ ලෝකයේ ඉන්න අනිත් සහෝදර සහෝදරයන් සමග සභාව තුලත් අපි හැමදාම බෙදාගමු. ඔබට ඒ දේ කරන්න ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා මා විශ්වාස කරනවා යාඥා කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලනවා. ජේසු පිහිටයි නැවත හමු වෙනතුරු ඔබට සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ අසීමිත ආශිර්වාද ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.